සමාජයන්හි සභාපතිවරුන් සහ නිලධාරීන් සහ අනිකුත් සිංහ සමාජවලින් මෙහි පැමිණි සියලුම සිංහලෙහි මේම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියනි දරුවනි අත වශයෙන්ම අපි සිංහ දිස්ත්‍රික්ක 364 හැටියට ආඩම්බර වෙනවා. අපේ මේ සිංහ නිමල් සේනාධීරයන් මේ සංවිධානය කරන ලද මේ කර්තව්‍ය සම්බන්ධ. ඇත්තටම මෙල්බර්න් නගරය ආශ්‍රිතව පිහිටි එම සිංහ සමාජය පසුගිය කාලේ ගම්වතුර තර්ජනයේ විශ්වාසුලි කුමාරව පැවති සමයේදී ඒ අපිට ආධාර කරන්න උදව් කළා. ඒකම එතුමාගේ මේ වැඩසටහන් කර පැහැදිලා ඒ ආධාර උපකාර සහෝදරයන් ඉදිරියට පවත්වාගෙන යමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපි සතුටටපත් වෙලා ඉන්නේ මේ කර්තව්‍යයන් ගැන. ඇත්ත වශයෙන්ම අපි මේදී සිංහ නිමල් සේනාධීරයන් ගැන කිව්වොත් මොකද ඔහු ගැන නොකිය බෑ. අපේ හිටපු දිස්ත්‍රික් සිංහාධිපතිවරුන් අතරින් අපි දිස්ත්‍රික්කේ සෑම සිංහාධිපතිවරයෙක්ම ඔහුගේ දිල කාලයට පත් වෙන වෙලාවෙදී එතුමා යම්කිසි බාහිර කර්තව්‍යයන් කිහිපයක්ම ඉටු කරනවා. ඒ වගේම අපිට සිංහ සමාජ කිහිපයක් සංවිධානය කරලා අලුත් සිංහ සමාජ කිහිපයක් පරිත්‍යාග කරනවා. මේ වෙලාවේ ඔහු දුවේ පුතේ පොඩ්ඩක් නිහඬව හිටියොත් හොඳයි නේද? අපි පොඩ්ඩක් නිහඬ වෙලා ඔයාලගේ කර්තව්‍යයේදී ඔහු මේ වසරේ ඒ වැඩ කටයුත්ත කරනවා. අපි හරිම ආඩම්බරයි ඉතිමා ගැන. ඒ වගේම ඔබලා අද මේ ඉරිදා දිනේ මේ වැඩිහිටියෝ ගුරුවරුන් ඉතින් මේ දරුදලියෝ අරගෙන මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. ඒක ඇත්තටම මේක ඔය එක කෙනෙක්ගේවත් වගකීම් රාජකාරී අතරේ තියෙන එකක් නෙමෙයි. ඒකත් අපි මේ කරන සත්කාරය වගේම ඔබලාගේ හදවතින්ම ආපු පැනනගිච්ච ඒ රටට දැයට සමයට අනාගත පරපුරට සේවය කරන්න තියෙන දැක්ම කැපවීම සහ ඇල්ම තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් අපි මේ වැඩසටහනට සමගාමීව තව වැඩසටහන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩසටහන් වලට කාලය යනවා. හැබැයි මම මේ දරුදැරියන්ට මේ දුවාලා පුතාලට පොඩි පණිවිඩයක් දෙන්න කැමතියි. දුවේ පුතේ අපි මොන රටක ඉපදුනා ඒ රටේ ජාතිය ආගම භාෂාව වෙනත් භාෂාවන් ගැන අපි අවබෝධයක් තියෙන්න ඕනේ. රට ගැන හැඟීමක් තියෙන්න ඕනේ. රට ගැන හැඟීමක් නැති වුණොත් ඕගොල්ලෝ මේ රටට ඉපදුනා රට ගැන හැඟීමක් නැත්නම් ඔයාගේ දෙමව්පියෝ ගැන හැඟීමකුත් නැහැ. ඒ නිසා අපි මේ ඉපදුච්ච රටේ හිතගෙන ඉන්නව විතරක් නෙමෙයි. මේ රටෙන් ඕගොල්ලන්ට හිතන්න බැරි ගොඩක් දේවල් ලැබෙනවා. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට ඉතින් ඉපදින ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට ජනිත වෙලා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අවුරුදු 4ක් 5ක් ගිහලා ඕගොල්ලෝ ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගියාට පස්සේ ඉස්කෝලේ ගිය දවසේ ඉඳලා මේ රටේ පත්තරක් මොන රජයක් වුණත් ඕගොල්ලන්ට පාසල් නිලැඳුම් හම්බ වෙනවා. පාසල් පොත්පත් හම්බ වෙනවා.